මොම කියන්නේ මේ මොකද්ද තියෙන්නේ? කුණු දියර ද්‍රාවණයක්. ඒකේ පාට මොකද්ද? අවර්ණයි. පාටක් නෑ. හරි. දැන් අපි මොකද්ද කරන්න යන්නේ? ඉතින් මොකද්ද කරන්නේ? පිඹින්න යන්නේ. හරි. පිඹිනකොට මොනවද එන්නේ? කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් එනකොට මොකද වෙන්නේ? එන්නේ කාබන් ඩයොක්සයිඩ් නම් මෙයා මොන පාටද වෙන්න ඕනේ? මොන පාටද? කිරි පාට වෙන්න ඕනේ. අවර්ණ ද්‍රාවණේ කිරි පාට වෙන්න ඕනේ. හරි. හරි. කරන් බලන්න පිඹින්න. ඔයාලු බලා ගන්න ඕනේ. ටික ටික වෙනවා වගේ නේද? ඔව් අර කුඩු ආගියක් කියන්නේ. ඒකනේ. ඉහළලා දින්න එපා. සීරම කට ඇතුලේ බීම එකක් කියලා හිතලා. කොහොමද ආවේ? හරි නේද වැඩේ? වෙනව නේද ටික ටික? අන්න. කිරි පාට වෙනවා. අර අවර්ණ ගතිය නැතුව ගිහිල්ලා කිරි පාට වෙනවා නේ. right. දැන් හරි. එහෙනම් දැන් මේ ද්‍රාවණය දිගට පිඹින්න. ඉස්සලා. හරිද? මේ ද්‍රාවණය කිරි පාට වෙනවා කියන්නේ මොකද්ද? අපි පිඹෙලා තියෙන වාතයේ මොනවද තියෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් නිපද වෙන්නේ කොහොමද අපේ ඇඟ ඇතුලේ? ශ්වසනයෙන් නේද? මතකයි නේද? ශ්වසනය කියන්නේ ශක්තිය හදන ක්‍රියාවලිය. ශක්තිය හදන්න ඔක්සිජන් ඕනේ. ශක්තිය හදන ක්‍රියාවලියෙන් මොනවද හැදෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් අපි ප්‍රාශ්වාසයෙන් පිට කරනවා. අන්නේ පිඹින වාතයේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. ඒ හින්දා මේ ද්‍රාවණය මොකද වෙන්නේ? කිරි පාට, සුදු පාට වෙනවා. හරි නේද?